ළමයි මේක නියමයි. උඹ මගෙන් අහනවා ආදරෙයිද කියලා. මං කියනවා නෑ කියලා. ඒත් උඹ දන්නවද මට ඒ වෙලාවට හිතෙනවා මටත් පිනෝකියෝගේ නහය තිබ්බනං කියලා. රුචි සෝමරත්නගේ රතු පාට පොට. එක තිබ්බ ලස්සන කවියක්. Usually what I do is, I teach English. මම සාමාන්‍යයෙන් කරන්නේ English teach කරන එක. But when I saw this මම මේක දැක්කම මට හිතුණා I should translate this into English. මේක English වලට translate කරන්න ඕන කියලා. But before the translation, I will tell something. මට දෙයක් කියන්න ඕනේ තමයි. සිංහල වචන ඉංග්‍රීසි වලට වඩා මාරබරයි. සිංහල වචන ඉංග්‍රීසි වචන වලට වඩා සෑහෙන බරයි. තව එක සැරයක් මේක කියන්න. උඹ මගෙන් අහනවා ආදරෙයිද කියලා. මං කියනවා නෑ කියලා. ඒත් උඹ දන්නවද මට ඒ වෙලාවට හිතෙනවා මටත් පිනෝකියෝගේ නහය තිබ්බනං කියලා. So that does have a deep meaning, lamai, right? So let's translate this into English, right? උඹ මගෙන් අහනවා, you ask me ආදරෙයිද කියලා. ආදරෙයිද කියලා, whether I love you. You ask me whether I love you. මං කියනවා නෑ කියලා. I say no. I reply no. You ask me whether I love you. I reply no. ඒත් උඹ දන්නවද? But you know, right? But you know, ඒත් ඔයා දන්නවද? But you know, මට ඒ වෙලාවට හිතෙනවා. Then I feel. ඒ වෙලාවට මට හිතෙනවා. Then I feel. මටත් පිනෝකියෝගේ නහය තිබ්බනම් කියලා. If I had Pinocchio's nose, then I feel if I had Pinocchio's nose. That means this person wants to inform or else imply the other person that he or she is loving him, but not in a position to tell it in words. එක වචන වලින් කියන්න පුළුවන් තත්වයක නෑ. හැබැයි ආදරේ නෑ කියනකොට එක බොරුවක් කියලා අනිත් කෙනාට ඇඟවෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒක මාර ලස්සන වචන ටිකක්. සිංහල වචන බරයි කියලා කිව්වේ ඒකයි. You ask me whether I love you. I reply no. But then I feel if I had Pinocchio's nose.